ioどうぞ。ioどうぞ。good morning. කොහොමද ඉතින්? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇතේ කියලා හිතනවා. ඉතින් අදත් තවත් ලස්සන දවසක්. අපි තුන්දෙනා මේ උදේම නැගිටලා වොෂ් දාලා කෑම එහෙම කාලා එළියට බැස්සා හස්බන්ඩ්ගේ වැඩවලට උදව් කරන්න. ඇත්තටම කිව්වොත් වැඩවලට උදව් කරන්නේ නෙමෙයි. මායි චූටි මැනිකයි හස්බන්ඩ් කරන වැඩ ටික දිහා බල හිටියා. ඉතින් ගොඩාක් නිවාඩු දවස්වලට ඒ කියන්නේ තෙන් සෙනසුරාදා ඉරිදාට තමයි ඉතින් ගෙදර ඉන්නකොට කියන්නේ අපිට එළියේ වැඩ මුකුත් නැති දවසට ගොඩක් වෙලාවට හස්බන්ඩ් කරන්නේ වාහනේ මොනවාම හරි දෙයක් කරන එක තමයි. දෙන්නගෙම වාහන දෙකේ මොනවා හරි දෙයක් හොයාගන්නවා සතියන්තේ කරන්න. ඉතින් දැන් නම් මේ හස්බන්ඩ් මගේ වාහනේ ටයර් මාරු කරන්න හදන්නේ. මොකද ජපානයේ සීත කාලේ කියන්නේ හිම වැටෙන කාලට පාවිච්චි කරන ටයර් වෙනම තියෙනවා. රස්න කාලයට ගිම්හන කාලයට පාවිච්චි කරන ටයර් වෙනම තියෙනවා. ඉතින් මගේ එකේ තිබ්බේ සීත කාලයට පාවිච්චි කරපු කරන ටයර්. ඉතින් ඒක දැන් අපිට ඉස්සරහට එන්නේ ගිම්හන කාලේනේ. ඉතින් ඒ සමයකට ගැලපෙන ටයර් සෙට් එක තමයි දැන් මේ හස්බන්ඩ් දාන්න යන්නේ. ඉතින් එයා වැඩේ කරන අතරතුර හස්බන්ඩ්ම හදපු ෆෘට් සැලඩ් එකක් තමයි මේ. එයා ඊයේ රෑ හැදුවා ෆෘට් සැලඩ් එකක්. අපිට ඊයේ බඩු ගන්න ගියාම හම්බුණා පළතුරු වර්ග කිහිපයක්ම ගොඩාක් අඩුවට. ඉතින් ගස් ලැබුත් හම්බුණා හම්බෙන්. අපිට හිතුණා ඉතින් ෆෘට් සැලඩ් එකක් කන්න. මොකද චූටි මැනිකත් කාලම නැහැ ෆෘට් සැලඩ් එකක්. ඒ කියන්නේ එක පළතුරු කාලා තියෙනවා. ඒ වුණාට අර ෆෘට් සැලඩ් එකක් කාලා නැහැ එයා. ඉතින් හස්බන්ඩ් කිව්වා චූටි මැනිකටත් ෆෘට් සැලඩ් එකක් කන්න දෙමු කියලා. ඉතින් අපි පළතුරු ටිකක් ගෙනල්ලා ඊයේ රෑම හස්බන්ඩ් හැදුවා ෆෘට් සැලඩ් එක. අද මේ අවුව නැති වුණාට එළිය මාරම රස්නේ වහින්න වගේ තියෙනවා. ඒ හින්දාද කොහෙද මාරම රස්නේ පරිසරය. ඉතින් මේ රස්නෙත් එක්ක හස්බන්ඩ්ට අර ෆෘට් සැලඩ් එක මතක් කළා. යාකුවා ඒක කන්න ගේන්න කියලා. ඉතින් මම කප් දෙකකට ෆෘට් සැලඩ් ටිකක් දාගෙන අරගෙන ආවම මගේ එකෙන් චූටි මැනිකට කවනවා කියලා හිතුවේ. හැබැයි චූටි මැනිකට තනියම කන්න ඕනි කියලා කිව්වා. ඉතින් හස්බන්ඩ්ගේ යාට කන්න දීලා මගේ එකෙන් හස්බන්ඩ්ටත් කෙව්වා. පේනවනේ ඉතින් චූටි මැනික කන හැටි. එයා මේ දවස්වල අර තනියම හැමදේම කරන්න ආස කරනවා. අපි යාට උදව් කරනවට එහෙම කැමති නෑ. එයා ආසයි ඒ දේවල් තනියෙන් කරන්න. ඉතින් එයා ඒ ආසය කරන දේවල් එයාට තනියම කරන්න අපි ඊට දෙනවා. මොකද එයාට ඒක එයාගේ ජීවිතේට ලොකු අත්දැකීමක්නේ. හස්බන්ඩ් මගේ වාහනේ ටයර් මාරු කරලා ඉවරනට පස්සේ අපි දෙන්නගේ වාහන දෙක පිරිසිදු කරන්න පටන් ගත්තා. වාහනේ තියෙන කුණු හැම අයින් කරලා අතු ගාලා වාහන පිරිසිදු කරා. මොකද හෙට ඉඳන් වහිනවා එක දිගට සතියක් විතර. ඉතින් අපිට හිතුණා අද වාහනේ හොදලා දැම්මොත් හොඳයි කියලා. රිහා මැනිකට නිදිමතකුත් තිබුණ නිසා එයාව නිදි කරවලා අපිත් වොෂ් දාලා කෑම කාලා දැන් මේ යන්න හදන්නේ අපේ වාහන දෙක හොදන්න. ඉතින් සමහර දවස් තියෙන අපි ගෙදර ඉඳන් වාහනේ හොදන දවසුත් ඒත් අද නම් ඇත්තටම ටිකක් මහන්සි. මොකද දවස් 5ක් මේක දිගට වැඩ කරලා ගෙදර ඉන්න දවසේ ටිකක් මහන්සි වෙනවා කියන්නේ ඊළඟ සතියේ වැඩට යන්න ඇත්තටම ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා අපි දෙන්න කල්පනා කරේ ඔන්න ඔහේ වාහනේ ගෙදර හොදන්න නැතුව එළියෙම හොදමු කියලා. ඉතින් අපි දෙන්නගේ වාහන දෙක මේ විදිහට හේතුවා. අපි දෙන්න මේ වාහනේ හොදන්න ආවට චූටි මැනික නම් අපි ළඟ නෙමෙයි ඉන්නේ. එයා ගෙදර ඉන්නේ. එයා නිදි නිසා අපි ගෙදර තියලා ආවා. අපි ඉතින් කියන්නේ හස්බන්ඩ් මම අපි දෙන්නගේ ෆෝන් දෙකෙන් නිතරම බල තමා හිටියේ. එයා ඇහැරේද කියලා. ඇහැරුණොත් අනිවාර්යෙන් යනවා කියලා හිතාගෙන හිටියේ. මොකද මෙතනට අපේ ගෙදර පේනවා. ඉතින් පේන මානේ තමා මේ සෙඩ් එක තියෙන්නේ. ඉතින්
අර බයක් නැහැ. මොකද ලොකු දුරකුත් නෙමෙයි නිසා හදිසියක් වුණොත් ජෙනික පයින් හරි යන්න පුළුවන් නිසා තමයි අපි දෙන්න මේ විදිහට ආවේ චූටිමැණිකව ගෙදර දාලා. රිහාමැණිකට මේ උදෝන් ෂොප් එකෙන් උදෝන් රෙස්ටරන්ට් එකෙන් මම ගත්තා මෙන්න මේ උදෝන් එක. එයාට දවල්ට මොකොත් කන්න හදන්න බැරි වුණා. තිබ්බ වැඩත් එක්ක ඔන්න ඔක තමයි යාගේ කෑම එක. අපේ රිහාමැණික මේ උදෝන් එතකොට පැස්තා වගේ දේවල් කන්න මාරම ආසයි. මං හිතන්නේ චූටි බබාලා හැම කෙනෙක්ම එහෙම වෙන්න ඇති. මොකද මන් දන්නේ චූටි බබාලා කිහිප දෙනෙක්ම ඉන්නවා. එයාලත් මාරම ආසයි මේ පැස්තා උදෝන් වගේ දේවල් කන්න. මේ උදෝන් කියන එක නම් ලංකාවේ නැහැ. මන් දන්න විදිහට මේක ජපන් නූඩල්ස් එකක්. හරිම රසයි. මමත් ආස කෑම එකක් තමයි මේ උදෝන් රාමෙන් කියන දේවල්. මෙන් වර්ගවලට මම ගොඩාක් ආස කෙනෙක්. ඉතින් චූටිමැණිකත් ඇත්තටම ගොඩාක් ආසයි. Durian. ඔයාටයි චූටිට. Durian. Wow. Papa arigato. Anne arigato. Durian. Ele motor de. Sen petegen ni. Wow. සුවඳයි නේ. Oishii. ඔයිසි නේ. අතතකයි දැන් අයියා. ඔයිසි ඔයිසි. මේ මම ආසම පළතුර දූරියන්. අම්මෝ දූරියන් කියන ඉතින් මන් දන්නේ මම කියන්න වචන නැහැ. ඉච්චරකට මං ආසයි මේ දූරියන් කන්න. ඉතින් බලන්නකෝ ඊයේ මම දැක්කේ නෑ ඇත්තටම මේ දූරියන් තියෙනවත් හස්බන්ඩ් ගන්නවත් දෙන්න අපි තුන් දෙනාම බඩු ගන්න ගිහිල්ලා එයා කොයි වෙලේ ගත්තද කියන මන් දන්නේ නැහැ. මෙයා දූරියන් අරගෙන මේ බොක්ස් එකක කෑලි 4ක් හෝ 5ක් තිබේ මට මතක නෑ. කොහමරි 1000 ගාණක් වුණා කියලා කිව්වා. යෙන් 1000 ගාණක්. මේක තිබ්බේ ගියුම සූප් එකේ. අනේ මේ ෂෝක් ඉතින් මං ආසම පළතුරක් ඉතින් මගේ ආසාවටම තමයි අරගෙන තියෙන්නේ හස්බන්ඩ්. ඉතින් අපි චූටිමැණිකත් කාලා නැහැ. එයාටත් දැන් මේ ෆස්ට් ටයිම් තමයි කවන්න බලන්නේ අපි. එයාට අර ඒ බොක්ස් එක අරිනකොට නම් ඒ සුවඳට ටිකක් එයා කන්න අදිමදි කරා. හැබැයි බලන්නකෝ හස්බන්ඩ් කොහොම හරි කවන්න try කරනවා. ගොඩක් අය කියනවනේ දූරියන් හරි ගඳයි කියලා. හැබැයි මට නම් දූරියන් කියන්නේ මාරම සුවඳ පළතුරක්. මන් දන්නේ කණ්ඩ ආස හැමෝටම දූරියන් කියන එක හරි සුවඳ ඇති නේද? කණ්ඩ අකමැති අයද කොහෙද තමයි මේ ගඳයි කියන්නේ. ඕම් බලන්නකො හස්බන්ඩ් කවන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් මං හිතුවේ නෑ චූටිමැණික කයි කියලා. ඒ වුණාට හස්බන්ඩ් කොහොම හරි එක විකාර කරලා මේ දූරියන් චූටිමැණිකට කැව්වා. කොහොම හරි ඒකෙන් උනේ දූරියන් කන්න තව එක්කෙනෙක් වැඩි වුණ එක විතරයි. කාලෙකින් අපි තුන් දෙනා එළියට ගිහින් කෑම කෑවේ නැහැ. එක වැඩත් එක්ක එහෙම යන්න වෙලාවක් තිබුණේ නැහැ සහ එහෙම යන්න උවමනාව තිබුණෙත් නැහැ. ඉතින් අද හිතුණා රෑට එළියෙන් කෑවනම් හොඳයි කියලා. පිසා. අද රෑට පිසා. විසිත කියනයෝ අයියෝ දුමිනෝ. අද රෑට අපි කන්නේ පිසා.
ඉතින් ඇත්තටම මේ පිස එකක් කන්නේ ගොඩාක් කාලෙකට පස්සේ මං හිතන්නේ මාස 3-4කට විතර පස්සේ වෙන්න ඕනේ. ලොකු කාලයකට පස්සේ ඇත්තටම පිස එකක් කන්නේ. සුවඳ මේ දැන් අපි අරගෙන ගෙදර යනකොටත් කටට කෙලුණා ඒකේ සුවඳට. එච්චරකට අර කියන්නේ කාලෙකින් කාලක් නැහැනේ. ඒ හින්දා පොඩ්ඩක් නිකන් අර අගේ වැඩි එකේ. ඉතින් ඒ යනකොට අපිට හම්බුනේ බලන්නක මේ පාර කාපට් කරනවා. දැන් ලංකාවේ නම් කාපට් කරනවා කොහොම මේ විදිහේ නෙමෙයි වෙනස්ම විදිහටනේ කරන ලංකාවේ පාරක් කාපට් කරන්නේ. ඉතින් මෙහි ජපානේ නම් ඇත්තටම මාර පිළිවෙලකට තමයි ඒ දේවල් කරන්නේ.